මේ තියෙන්නේ මෙච්චර කාලෙකට ලංකාවේ හදපු ලොකුම විසිල් බෝඩ් යුද ටැංකිය. එහෙනම් යාළුවනේ අද වැඩි පටන් ගමු. ඉතින් මං කියනවා විසිල් බෝඩ්, ඒ වගේම සෙලෝ ටේප්, ඒ වගේම රබර් බෑන්ඩ්, ඒ වගේම සුපර් ග්ලූ. එහෙනම් අද වැඩි පටන් ගමු. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම අපි මේ රබර් බෑන්ඩ් ටික ගලවගමු. ඇත්තටම යාළුවනේ මම කඩෙන් ගිහදී හිටියේ මෙච්චර විසිල් බෝඩ් ලොකු වෙයි කියලා. ඒත් දැන් තමයි පේන්නේ ගයිස් ඇත්තටම විසිල් බෝඩ් එක ගොඩක් ලොකුයි. ඉතින් කොහොම හරි යාළුවනේ මම කඩෙන් ගිහදී විසිල් බෝඩ් 15ක් ගෙනාවා. ඉතින් ගයිස් අපි මේ විදිහට විසිල් බෝඩ් ටික පල්ලෙහාට දික් අතර තියාගමු. ඇත්තටම ගයිස් දැන් තමයි තේරෙන්නේ මගේ කාමරේවත් එච්චර ලොකු නෑ කියලා. ඒකින්ද ගයිස් අපි විසිල් බෝඩ් 3 ගානේ තියාගන්න බලමු. ගයිස් ඉතින් මම මේ කල්පනා කරන්නේ තව පේලියක් යනවද කියලා. ඔය යාළුවනේ මට හිතුණා තව පේලියක් ගියා නම් හොඳයි කියලා. ගයිස් මං කාමරේ ඉඩ මදි වෙනවා කියලා හිතුවට ගයිස් මං කොහොම හරි පේලි 4ක්ම ගියා. කාමරේ ඉඩ වැඩිත් එක්ක වගේ කියලා තමයි මට නම් හිතෙන්නේ. හරි ඉතින් ගයිස් ඉතින් දැන් ඉතින් අපිට තියෙන පැයක් විතර ගන්න සෙලෝ ටේප් ගහන්න තමයි ඉතින් තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මට සෙලෝ ටේප් ගහලා මේ පාවුණා. Just make it out alive. All I wanna do is make it out. ඉතින් යාළුවනේ දැන් අපි මේ ඔක්කොම අලවගෙන ඉවරයි. දැන් ඉන්නේ නමා ගන්න. Just make it out. Just හරි make යාළුවනේ it දැන් out. අපි හරි යාළුවනේ පටන් ගමු ඉවරයි. දැන් තියෙන යාළුවනේ මේක ත්‍රිකෝණ හැඩයට නමා ගන්න. හරි ඉතින් යාළුවනේ මේ උඩ පැත්ත වගේම යට පැත්තත් අපි ත්‍රිකෝණ හැඩයට ඒ විදිහට නමාගමු මෙන්න මේ විදිහට. ඊට පස්සේ යාළුවනේ ඒක අතට ගන්නවා. හරි ඉතින් දැන් අපි මේක ඇතුල් පැත්තට නමාගමු. ඊට පස්සේ ඒක මැදින් පිට පැත්තට මෙන්න මේ විදිහට නමාගමු. ඒ වගේම ගයිස් මේ පැත්තත් ඒ විදිහටම නමාගමු. ඇත්තටම කිව්වොත් යාළුවනේ පට්ටම දාඩියයි. අර දන්නවනේ ඉතින් මේ දවස්වල මාර මස්තක් තියෙන්නේ. කොහොමද කවන්නේ? අද චැලෙන්ජ් එක ඉවර කරලා නවත්තමු යාළුවනේ. ඕකේ. ඔව් යාළුවනේ දැන් ඉතින් අපි 150ක් මාදාගෙන ඉවරයි. දැන් ඉතින් අපි මේක Set me free. Let me follow the love. Trapped inside, I can't fight anymore. Let me breathe.
ඇත්තටම කිව්වොත් යාළුවනේ යුද ටැංකිය නම් කළු පාට කොළ පාට වගේ තමයි තියෙන්නේ. ඒත් යාළුවනේ මම මේක කලර්ස් ටික මැච් කරලා 2050 කට Yeah, boy. හරි ඉතින් යාළුවනේ යුද ටැංකිය වැටි දැන් 150ක් ඉවරයි. දැන් අපිට තියෙන්නේ යුද ටැංකියේ බඩේ හදාගන්න. Wait a minute. Who are you? හරි ඉතින් යාළුවනේ මං ගෙනා බිසිල් බෝඩ් 15න් බිසිල් බෝඩ් 12ක් යුද ටැංකියට අයින් කරලා ඉතිරි බිසිල් බෝඩ් 3න් තමයි යාළුවනේ මම යුද ටැංකියේ බඩේ හදාගන්නේ. ඉතින් මේ විදිහට බිසිල් බෝඩ් 3න් එක බිසිල් බෝඩ් එකක් මෙන්න මේ විදිහට නමා ගන්න ඕනේ. ඒක ඇත්තටම ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට සෙලෝ ටේප් එකකින් අලව ගන්න ඕනේ. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ තවත් බිසිල් බෝඩ් එකක් අරගෙන ඒක උඩින් තියලා මෙන්න මේ විදිහට නමා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ අපි මේ බිසිල් බෝඩ් එක උඩින් තියලා අනිත් බිසිල් බෝඩ් එක නමාගත්තේ. ඒක තමයි යාළුවනේ අපේ යුද ටැංකියේ බටේට දාන බුලට් එකේ සයිස් එක. හරි ඉතින් යාළුවනේ මම මේ කල්පනා කරේ මට කොහරි වැරදුනාද කියලා. නෑ යාළුවනේ ඇත්තටම බලද්දි මට වැරදිලා නෑ. මට අමතක වෙලා තියෙනවා. හරි යාළුවනේ ඉතින් කොල්ලා නැවතත් වැඩේට ගැම්මට එන්ටර් වුණා යාළුවනේ. හරි ඉතින් යාළුවනේ ඊළඟ බිසිල් බෝඩ් එකත් අපි මේ විදිහටම අලව ගමු. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට හරියටම එක කෑල්ලක් දිගට තියලා අනිත් කෑල්ල ටිකක් කොටට තියලා ඉස්සෙල්ලා කපාගත්තු විදිහට කපා ගන්න ඕනේ. හරි ඉතින් මෙන්න මේ විදිහට අපි මේක දැන් අලව ගමු. ඊට පස්සේ යාළුවනේ අපි අර කපාගත්තු කොට කෑල්ල මෙන්න මේ විදිහට තියලා මෙන්න මේකත් ඒ විදිහට අලෝගම යාළුවනේ. හරි දැන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඉස්සල්ලාම අලවගත්ත බිසිල් බෝඩ් එක මෙන්න මේ විදිහට ඇතුළට දාන විදිහ. හරි යාළුවනේ අපි මේක කරලා බලන්නේ බුලට් එක මග නතර වෙන්නේ නැතුව එළියටම යන්න පුළුවන්ද කියලා guys. ඉතින් guys අපි මේක නමාගමු. ඊට පස්සේ යාළුවනේ ඊට පස්සේ තමයි guys ඉතින් අපි ගත්ත රබර් බෑන්ඩ් ටික ඕනේ වෙන්නේ. Set me free. Let me follow. හරි යාළුවනේ මම මෙතනදි රබර් බෑන්ඩ් 7ක් ගන්නවා. මොකද එක රබර් බෑන්ඩ් එකකින් දාලා මේක ශක්තිමත් නැහැ. ඒකින් තමයි guys මම රබර් බෑන්ඩ් 7ක් ගන්නවා. ඔව් යාළුවනේ මට පේන රබර් බෑන්ඩ් 7කුත් මදි වගේ. ඒකින් guys මම තව රබර් බෑන්ඩ් 7ක් අරගෙන රබර් බෑන්ඩ් 14කින් තමයි මේක හදන්නේ දැන්. All I wanna do is make it out alive. හරි යාළුවනේ දැන් ඉතින් මම මේක සුපර් ග්ලූ දාලා අලව ගන්නවා. ඉතින් මම ඉස්සලා ස්ටේපර් ගේම සුපර් ග්ලූ ටික ඇලෙන්නේ නැහැ වගේ guys. හරි ඉතින් දැන් තියෙන මේ විදිහට රබර් බෑන්ඩ් එක ඉස්සරහට අරගෙන අර කපාගත්තු කොට කෑල්ල අස්සෙන් දාලා අලව ගන්න එක තමයි යාළුවනේ දැන් ඉතින් කරගන්න තියෙන්නේ.
දැන් නම් වැඩි 180ක්ම ඉවරයි. ඊළඟ guys මම තමයි යනවා මට ඉන්නේ. මේකයි. Jalan yang dengan teman-teman ajar dengan yang ada juga dan tinggal pada mereka ini kalau kan belum cukup juga nggak dan ya ඉතින් යාළුවනේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ආයතන දිලිසි දින ගැම්මඩ දෙනවා guys ඉතින් හරි ඉතින් යාළුවනේ දැන් අද මම මේක දෙන ස්ටේප් එක දාගත්ත කෝකට කියලා Ayan masa ini kamu tinggal දෙකකට guys එක හිට්ටා. ඇත්තටම guys ඉතින් මෙතෙන් දුන්නේ ඉදරැන්කි බුලට් එක ගන්නකොට වතුර පොත්ලයක් උඩ දාලා හිටිනවා වගේ හිට්ටා guys. ඉතින් ඒක මම හිතලා නෙමෙයි කරේ. ලයින් එකටම තියෙනවා. හරි ඉතින් යාළුවා අපි අන්තිමට මේක නමක් ගහගමු අතලෙට. ඔව් යාළුවනේ ඉතින් මම දැන් ඔය ඉස්සලා කිව්වා වගේ මම දැන් ට්‍රයිල්ස් ටැංක් කියලා ගහුවා. Just make it out alive. Yo guys ini hotel kalau patah mata ni kan. Enak guys. Mereka dah tunjuk, tapi mereka dah pukul guys. Aha. Enak ya Allah, ini nanti, hamba ini.